මාටින් වික්‍රමසිංහයන්ගේ මුල් කාලීන කෙටි කතාවක් කෙටියෙන් කියන්නයි කල්පනා කළේ. මාටින් වික්‍රමසිංහ මහත්තයා 1903 පටන් අරගෙන 1973 දක්වා පොත් ගණනාවක් ලියලා තියෙනවා විවිධ ක්ෂේත්‍රවල. එතන තියෙනවා ළමා කතා, එතකොට ජීව විද්‍යාත්මක ග්‍රන්ථ, සත්ව සන්තතිය වගේ ඒවා. එතකොට නවකතා තිබෙනවා 14ක්. එතකොට වැඩිපුර ප්‍රසිද්ධ උනේ නවකතාකරුවෙක් හැටියට. කෙටි කතා 11ක් තියෙනවා. කෙටි කතා ග්‍රන්ථ. ඊළඟට නාට්‍ය 4ක් තියෙනවා. තේරේ ගී නමින් පද්‍ය කාව්‍යයක් තිබෙනවා. විචාර ග්‍රන්ථ කීපයක්ම තිබෙනවා. නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය වගේ විවාදයට තුඩු දුන්නු පොත්. මේ විදිහට විශාල ක්ෂේත්‍රයක දැනුම් සම්භාරයක් එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. වික්‍රමසිංහ මහත්මයාගේ වැදගත්කම ඔබ දන්නවා. එතුමා පිළිවෙලකට අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙවෙයි. උපන්දා සිට කියන එතුමාගේ ජීවිත කතාව ඇතුළත් එතුමා විසින්ම ලියපු පොතේ කියනවා මගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුණාක් වැනි. සිත වැඩුණේ වෙනත් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගන්මක් නොලත් මා දැනුම් ලැබුවේ අත්දැකීමෙන් හා ආශාවෙන් පොත්පත් කියවීමෙනි. 1914 ලීලා ලියලා පටන් ගත්ත එතුමාගේ නවකතාකරණයේදී 1944 ලියන ගම්පෙරළිය තමයි ලෝකය හා සම කරන්න පුළුවන් ලංකාවේ කතාව. ඒ කියන්නේ ලෝකයේ නවකතා දියුණු වෙමින් ආවා. ඒ දියුණු වූ ආකෘතිය ලංකාවේ මුල්වරට අපි දකින්නේ ගම්පෙරළිය කතාවෙන්. අකුරු ඉගෙන ගන්න පටන් ගත්තේ ගමේ හිටපු අන්දිරිස් ගුරුන්නාන්සේගෙන්. ඊට පස්සේ ගමේ පන්සලට ගියා. 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ගියා. හැබැයි ටික කාලයක් ඉගෙන ගන්න පුළුවන් වුණේ. එතුමාගේ පියාගේ අභාවය නිසා අධ්‍යාපනය අතරමඟ අතහරින්න සිද්ධ වුණා. ඊට පස්සේ කොග්ගල වීරානන්ද හාමුදුරුවන්ගෙන් පාලි සංස්කෘත ඉගෙන ගත්තා. මේ කාලේ ඇතුළත තමයි පළවෙනි පොත බාලෝපදේශය රචනා කරලා තියෙන්නේ. ඊට පස්සේ 1904 දී ආපහු ආංගම සිංහල පාසලට ගියා. ඊට පස්සේ 1906 දී පාසලෙන් අස් වෙලා කොළඹ කරෝලි සිල්වා සමාගමේ ලිපිකරුවෙක් හැටියට සේවය කළා. එහෙම පිළිවෙලකට අධ්‍යාපනය ලබන්න බැරි වුණත් අද මාටින් වික්‍රමසිංහයන් හෙළි කළ දැනුම් සම්භාරය තවමත් අපේ රටේ විද්‍යාර්ථීන්ට මහා කන්දක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අද අපි තෝරාගත්ත කතාව. වහලු නැමැති බෙම කෙටි කතාව 1951 දී ලියලා තියෙන්නේ. මේ කතාව ගෙතෙන්නේ උපාලිස් කියලා කරත්තකාරයෙකුත් ඊළඟට හඳයා නැමැති උපාලිස්ගේ ගවයාත් වටා. කතාව පටන් ගන්නේ උපාලිස් තමුගේ දුප්පත් ගෙදර ඉස්සරහා ඇඳක වැතිරී ඉන්නවා. ඉර පායලත් නැහැ. හැබැයි හඳයා අවදි වෙලා ඇවිත් උපාලිස්ගේ කකුල් ලෙව කනවා. උපාලිස්ට කේන්ති යනවා. මේක මහා කරදරයක්, නිදා ගන්නවත් දෙන්නේ නැහැ. කෝපෙන් බලන්නේ ඔහු ගවයා දිහා. එතකොට එයාට පේන්නේ මේ මහලු ගවයාගේ ඇස් දෙකේ කඳුළු මස් පිරුණු හොම්බ. ඒක දකිනකොට උපාලිස්ට දුක හිතෙනවා. ඔහු කියනවා වරෙන් හරකා ඉස්සරහින් ඇවිත් ඉස්සරහා ගාත් දෙක ගෙට තියලා හිමිහිට ගොඩ වෙනවා කෙපැලට. පිටිපස්සේ කකුල ගන්න අමාරුවෙන්. ඊට පස්සේ උපාලිස් ළඟට යනකොට ඔහු හිස අත ගන්නවා. හඳයා උපාලිස්ගේ පිටියල්ල ලෙව කනවා. දැන් ඇති. ඒ වෙලාවෙම උපාලිස්ගේ බිරිඳ එනවා දොර අරගෙන. අනේ අම්මපා නිදා ගන්න දෙන්නේ නැහැනේ මේ මිනිස්සයාට. ඵලයන් බිරිඳ එලවලා දාන්න උත්සාහ කරනවා හඳයාව. ඊට පස්සේ හඳයාගේ ඔළුවට අත තියලා පිටිපස්සට තල්ලු කරනවා. කීකරු දරුවෙක් වගේ හඳයා පස්සෙන් පස්සට ගිහින් මිදුලට ගිහිල්ලා උපාලිස් දිහා හැරිලා බලලා ගේට්ටුවෙන් එළියට යනවා. දැන් බිරිඳ කියනවා මේ හරකා දැන් නාකි. මම කියන්නේ මේකව විකුණා දාන්න කියලා. උපාලිස් ඒකට විරුද්ධ වෙනවා.
උපාලිස් කරත්තකාර ජීවිතය ආරම්භ කළාට පස්සේ ගත්ත දෙවැනි හරකා අවුරුදු 12ක්. හැමදාම උදේට හඳයාව ලෑස්ති කරගෙන උපාලිස් යනවා තිරික්කලේ බැඳගෙන පොල්ලොවේ පාලව ළඟට. එතන ඉඳලා එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නගරයට ප්‍රවාහනය කරනවා. නගරයට ඇතුල් වෙන්න කඩවතින් උපාලිස්ට අවසර නැහැ. ඒකට අවසරයක් ගන්න ඕනේ. ඒකටත් මුදලක් යනවා. ඒ නිසා නගරය ඇතුලේ දුවන එක නගරේ කරත්තකාරයින්ටම ඉඩ දීලා උපාලිස් නගරේ ළඟට විතරයි මිනිස්සු අරගෙන යන්නේ. ඒ යනකොට හරකට කවදාවත් තලන්නේ නැහැ. සමහර කලබලකාරයෝ කියනවා ඉක්මනට යමන් කියලා. හැබැයි එහෙම වෙලාවට උපාලිස් ඇහෙන්නේ නැහැ වාගේ ඉන්නවා. ඒ බැනනුත් අහගෙන බැරිම තැන කෙවිත කිරිජ්ජ පල්ලට දාලා පොඩ්ඩක් කිති කවනවා. සමහර වෙලාවට අර මිනිස්සු උපාලිස්ට බනිනකොට ඒක හඳයට තේරුණා වගේ. හඳය ටිකක් අඩිය උස්සලා යනවා. මේ විදිහට තමයි මේ දෙන්නගේ ජීවිතේ ගෙවුනේ. ඉරිදාවක් කර ඉරිදාවක්. අඹරාවක් නැති කරත් එක හඳය බැඳගෙන ගමේ අයගේ පොල්ලෙලිය අදින එකත් උපාලිස්ගේ සිරිතක්. මේ ඔක්කොම කළත් දවසකට රුපියල් 2ක් හොයාගන්න අමාරුවෙන්. එහෙම කරලා අවුරුදු 12ක් බිරිඳත් දරුවුන් දෙන්නත් රැකගත්තේ හඳයා. ඒක නිසා හඳයා විකුණන්න උපාලිස් කොහොමදවත් කැමති නෑ. ගමේ ඉන්න මිනිස්සු හැම එකාම මේ හඳයා බැඳගෙන යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩ ගන්නවා. අඩු ගානේ පුන්නක්කු ටිකක් වතුර බාල්දියක්වත් දෙන්නේ නෑ. බිරිඳ ආපහු ආඩපාලි කියන්න පටන් ගත්තා. ඒක නිසායි මම මේ කියන්නේ මේ සතාව විකුණලා දාමු කියලා. ගමේ මිනිස්සුන්ට නිකන් වැඩ ගන්න පිංගුණෙක් වගේ අතහැරලා දාන්න බෑනේ. ඒත් උපාලිස් කැමති වෙන්නේ නැහැ. උපාලිස්ට මතක් වෙනවා හඳේ අයගේ ජීවිතේ බේරිච්ච හැටි. එක දවසක් උපාලිස් බෝල්ලියෙන් පහළට වැටුණා. දඩස් කාලා උපාලිස් පහළට වැටෙනකොටම ඒ සැනින්ම කරත්තෙල අතර වුණා. ඒ කියන්නේ හඳයට තේරුණා උපාලිස් වැටුණු බව. බැරි වෙලාවත් හඳයා අඩියක් හරි ඉස්සරහට ගියා නම් උපාලිස් කරත්තට යට වෙනවා. ඒ මුණා නම් ඔහුගේ ජීවිතේ නැති වෙන්න තිබුණා. ඒත් මේ සතා තමයි උපාලිස්ව බේරගත්තේ. එදා ඉඳලා උපාලිස් ඇඳේ. එදා වැටිලා ඔහුගේ කොන්ද බිඳුණා. උපාලිස් ඇඳට වෙලා ඉන්නවා. හඳයා උපාලිස් දිහා බලාගෙන ඉන්නවා. ගැමි මිනිස්සු කැමති නෑ නැගිට ගන්න බැරුව එක තැන් වෙනවට. මල පහ කරන්න යනවට භාර්යාවගේ හරි වෙන කාගෙන් හරි උදව් ගන්න ඒ මිනිස්සු කැමති වෙන්නේ නෑ. උපාලිසුත් ඒ જાතිය. ඒ අය හිතන්නේ එහෙම වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා. ඒකින්ද උපාලිස් කවදාවත් ගෙදරින් එළියේ නිදා ගන්න එක නතර කළේ නෑ. මොන ප්‍රශ්න ආවත් එළියේ පුරුදු ඇඳට වෙලා නිදාගත්තා. හඳේ එළියට ගිහිල්ලා පාර අයිනේ තියෙන තනකොළ උලා කනවා. මෙන්න මේ වෙලාවේ කඹයක් අරගෙන මිනිස්සෙක් එනවා. හඳය අරගෙන යන්න. උපාලිස් කෑ ගහනවා. එපා කියන්න, එපා කියන්න. අර දුවට කියන්න ගිහිල්ලා කියන්න කියලා එපා කියලා. නන්දාවති උපාලිස්ගේ දුව. එයා දුවලා ගියා. අනේ අන්දිරි සයියේ ගෙනියන්න එපා මේ හරකව. ඇයි කිව්වා. මම ඉල්ලන්න ආවහම තමයි ඉබලට ප්‍රශ්නේ තියෙන්නේ. දවස් 3-4 සතියට මේ සතාගෙන් වැඩ ගන්නවා මිනිස්සු වතුර ටිකක්වත් නොදී. ඒත් උඹලට ඒවා පේන්නේ නැහැ. මම මේ මාසෙකට සැරයක් ආවේ. මෙහෙම කියපු මේ මිනිස්සයා සත පහක් දික් කරනවා නන්දාවතීට. මෙන්න සත පහක්. අද රැට පුන්නක්කු රහත්තලක් ගෙනත් දීපන්කෝ. මම හරක අරගෙන ගිහිල්ලා පැයෙන් නිදහස් කරනවා. පොල් ගෙඩි 300ක ලෙලි තමයි මට තොටු පොලට ගෙනියන්න තියෙන්නේ. මෙහෙම කියලා මේ මිනිස්සයා හරක අරගෙන යන්න හදනවා. ඒත් නන්දාවතී දන්නවා එයා පැයෙන් නිදහස් කළත් හඳයා ඊට පස්සේ තව කෙනෙක් අල්ල ගන්න බව. මේක නිසා ගමේ ඉන්න අනිත් කරත්තකාරයාත් ඔවුන්ට දොස් කියනවා. නන්දාවතී ඒ කතාවත් කිව්වා. ඒ කිසිම දෙයක් මේ පුද්ගලයා ඇහුවේ නැහැ. හඳයා වාරගෙන ගියා. හඳයා හරිම කීකරු සතෙක්. ඔය වගේ වැඩ කරලා ඇවිල්ලා විවේක ගන්නකොට ඒකත් නිදහස කරන්න විදියක් නැහැ. ගමේ ඉන්න කොල්ලු කුරුට්ටු ඔක්කොම හඳයා වට කරගෙන
එක එක වද කරනවා. සමහරු අන්දකින් අල්ලලා පිටිපස්සට තල්ලු කරනවා. සමහරු පිටේ යන්න හදනවා. මේක හරිම වදයක්. මේ ඔක්කොම දේවල් බලාගෙන ඉන්න බැරි නිසා තමයි උපාලිස්ගේ බිරිඳ කියන්නේ හඳයක් විකුණන්න ඕනේ කියලා. උපාලිස් කොහොමදවත් ඒකට කැමති නැහැ. හඳය එදා වේල පහින් ආවා. ඇවිත් මිදුල පැත්තක ඉඳගෙන පුරුදු විදිහට වමාරා කන්න පටන් ගත්තා. සීතල වැහි කෝඩයක් ආවා. ගස් අතු ඇමරෙන්න පටන් ගත්තා. හීතල වැස්සක ආරම්භය. උපාලිස්ට හීතල හුළඟ හොඳ නෑ. ඔහුගේ බිරිඳ ඇවිත් ගෙට කතා කළා. ඔහු එක ප්‍රතික්ෂේප කළා. කොහොමටවත් උපාලිස් කැමති නෑ ගේ ඇතුළට යන්න. හීතල පින්නේ හුළං වැදි වැදි ඔහු එළියටම වෙලා හිටියා. ඊට පස්සේ අනෝරා වැස්ස. කෙල ගණන් කස පහර බිත්තියටයි වහලයටයි වදිනවා වගේ සද්දෙට වැහිදිය බිත්තියෙත් වහලෙත් වැදුනා. ඒ හඬ දරාගෙන උපාලිස් එළියටම වෙලා හිටියා. දැන් එළිය වැටෙන්න ළඟයි. හඳයා හිටියේ බිත්තිය මුල්ලේ. එළිය වැටීගෙන එනකොට පුරුදු විදිහටම හඳයා අවදි වුණා. අවදි වෙලා උපාලිස් ළඟට ආවා. පුරුදු විදිහටම යටිපතුල් ලෙව කෑවා. උපාලිස්ගෙන් සද්දයක් නැහැ. ආයෙ පාරක් ලෙව කෑවා. ඒත් උපාලිස්ගේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. හඳයට අමුත්තක් දැනුණා. ඉස්සරහා ගාත් දෙකින් හෙමිහිට පඩියට ගොඩ වෙලා උපාලිස්ගේ හිස ලෙව කෑවා. ඒත් උපාලිස් හෙලවෙන්නේ නැහැ. ඊට පස්සේ හඳයා අත් ලෙව කෑවා. පපුව ලෙව කෑවා. ඒත් උපාලිස් හෙලවෙන්නේ නැහැ. මේ සද්දෙට උපාලිස්ගේ බිරිඳ අවදි වුණා. ඇය දොර අරගෙන එළියට ආවා. ඇයට පේන හැම දෙයක්ම අද පොල් වෙලා. කුරුල්ලන්ගේ සද්දෙත් අමුතුයි. කාක්කන්ගේ සද්දෙත් අමුතුයි. මොකද්ද අනතුරක සේයාවක් ඇයට දැනෙනවා. හැලහොල්මනක් නැතුව ඇගේ සැමියා ඇඳේ වැතිරිලා. ඔහුගේ මූණට ඇගේ මුහුණ ලං කළා. ඇගේ ඇස් දෙක එළියට පනින්න තරමටම ලොකු වුණා. හනේ අපොයි ඇයට කියවුණා.